වසරේදී ඇත්තටම අපිට අමාත්‍යාංශ හැටියට සතුටටපත් වෙන්න පුළුවන්. අපි අපේ රටේ පවතින කැත්ලැබ් ප්‍රමාණය කාඩියක් කැතීටරයිසේෂන් ඒකක ප්‍රමාණය 26 දක්වා වැඩි කරනවා මේ වසර අවසන් වීමට ප්‍රථම. දැන් අපිට ක්‍රියාකාරී මට්ටමේ පවතින 10ක් පවතිනවා. මේ වසරේදී 16ක් ඒකට එකතු වෙනවා. ඒකට අපි රුපියල් බිලියන 3103ක් යොදවනවා. මහා භාණ්ඩාගාරයේ මුදල් ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජයික ව්‍යාපෘති යටතේ අපි ලබා ගන්නා සහන් ණය පහසුකම් ඇතුළුව යනු අපේ ජාතික රෝහල් තුනටම කොළඹ ගාල්ල සහ නුවරට ඊට අමතරව බඩකලපුව ත්‍රිකුණාමලය පදුල්ල රත්නපුර අනුරාධපුරේ කුරුණෑගල යාපනය සහ ඔබේ රෝහලට මේ කාඩියක් කැතීටරයිසේෂන් ඒකක ලැබෙනවා. මේ සතිය තුලදී අලුතෙන් 4ක් වැඩ කටයුතු ආරම්භ වෙනවා. මමත් ලේකම්තුමා ඇතුළු අපේ නිලධාරි මණ්ඩලයක් ගිහිල්ලා යාපනයේ ඒ කැත් ලැබ් එක ඕපන් කරා ගිය දවස් දෙකකට කලින්. ඊට පස්සේ තව දවස් දෙකකින් අපි ජාතික රෝහලේ තවත් දෙකක් මේ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මේ සතිය තුල පමණක් 4ක් එකතු වෙනවා. මේ 26ම එකතු වුණාට පස්සේදී අපේ බලාපොරොත්තුව තිබෙන්නේ මේ තිබෙන ජනතාව ඉන්න පොලිම මේ වේටින් ලිස්ට් එක අඩු කරන එක. සාමාන්‍ය විදිහට ගත්තොත් මාස 7-9 අතර ප්‍රමාණයක් සමහර වෙලාවට පොලිම ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැන් අපිට ඊටාම කෙටි කාලයක් ඇතුළතදී මේ සේවාව සැපයීමට තමයි මේ දේවල් සපයන්නේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා කැත් ලැබ් එකක් කියලා කියන්නේ මිලියන 275ක් 300ක් 350ක් අතර ප්‍රමාණයක වියදමක් දරන තැනක්. එතනදී මේ ලබා දෙන උපකරණවල රජය හැටියට අපේ බලාපොරොත්තු අමාත්‍යාංශයට බලාපොරොත්තු වෙන්නේ උපරිම ධාරිතාවෙන් වැඩ කරන එක. තමන් සතුටුයි ඔබ තිබෙන 2014 දුන්න සීටි එකක් තමයි මෙහි තියෙන්නේ. දවසකට 170ක් පමණ එකකින් වැඩ කරා කියන එක. කනගාටු කියන්නේ සමහර තැන්වල කතා කරලා බැලුවාම දවසකට සීටි 15යි කරන්නේ. වියදම එකමයි. ස්ටාෆ් එක දීලා තියෙනවා 15යි කරන්නේ. ඉතින් 170ක් වගේ ප්‍රමාණයකට කරා කියලා කියන්නේ ඒක ඊටාම ඉහළ පියවරක්. වැඩ කරන්න ඕනේ එහෙම තමයි. ලබා දෙන උපකරණවල කෙටි කාලයක් තුලදී ඉහළින්ම ඒකේ ප්‍රයෝජන ලබා ගන්න. මොකද මේ උපකරණ වල තාක්ෂණයේ වේගයෙන් දියුණු වෙනවා. දැන් මේ කැත් ලැබ් එක ගත්තට පස්සේ කිව්වනේ ආසියාවේ මේ තාක්ෂණයේ සහිත ඒ මොඩල් එකේ ඉහළින්ම තියෙන එකක්. ඉන්දියාවේ කීපයක් පමණයි පවතින්නේ. ඉතින් මේ තාක්ෂණයේ වේගයෙන් දියුණු වෙන නිසා ගොඩක් කල් නේද අවුරුදු 15 20 පාවිච්චි කරන්නේ නෙවෙයි. උපරිම විදිහට දිවා කාලේ පමණක් නෙවෙයි රාත්‍රී කාලෙත් මේ කටයුතු කරන්න මහන්සි වෙන්නේ. ඒක තමයි අපිට ලබා දෙන්න පුළුවන්. මේ සියල්ලගේ අවසාන ප්‍රතිඵලය අර තියෙන වේටින් ලිස්ට් එක අඩු කරන්න ඕන.